Hi මගේ YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්නේ chain stitch එකෙන් කරගන්න නිර්මාණයක්. මම ඔයාලට පොරොන්දු වුණානේ කලින් වීඩියෝ එකකින් අරන් එනවා කියලා. ඉතින් මේකට අවශ්‍ය වෙනවා පබළු. පබළු අවශ්‍ය වෙනවා, ඉදි කටුවක් අවශ්‍ය වෙනවා, T20 එකෙන් නූල් පන්දු 3ක්. එහෙමත් නැත්නම් ඔයාලට මේකට wool දෙකක් ගන්නත් පුළුවන්. මම යොදාගන්න crochet hook එක මිලිමීටර් 2.5 මෙන්න මේ විදිහට ඉදිකටුවක් අරගෙන එක නූල් බෝල් එක කෙලවරකට ඉදිකටුව දාලා ඊට පස්සේ මෙන්න මේ විදිහට පබළු ටික අමුණ ගන්න ඕනේ. සේරම පබළු ටික අමුණනවා. අමුණලා මේ නූල කට් කරන්නේ නැහැ අපි. ඊට පස්සේ කරන්න ඕනේ මේ අනිත් නූල් කෝන් දෙක තියෙනවනේ. ඒ කෝන් දෙකේ කෙලවරවල් දෙක එකට තියලා එකට ස්ටිච් මොනවාද චේන් ස්ටිච් එක අපි කරගෙන යන්න ඕනේ. චේන් ස්ටිච් එක කරන විදිහ වීඩියෝ එකේ මම කලින් කියලා දුන්නා. ඒක හොඳින් ප්‍රැක්ටිස් කරලා මේක කරන්න. මේ විදිහට මෙන්න මේ විදිහට නූල් තුන එකට තියලා දැන් මේක ඉස්සරහට ගොතාගෙන යන්න ඕනේ. අපි මුලින්ම මේකෙන් චේන් 15ක් හරි එහෙමත් නැත්නම් 20ක් 25ක් මේ වගේ ඔයාට කැමති ප්‍රමාණයක් ඉස්සෙල්ලා ගොතලා තියාගන්න ඕනේ. මොකද අපි එතනින් තමයි නෙක්ලස් එක ගැට ගහන්නේ. ඒකට අවශ්‍ය වෙන විදිහට චේන්ස් ටිකක් අපි ගණන් කරලා ගොතා ගන්න ඕනේ. ඊට පස්සේ මම මේ වීඩියෝ එකේ පෙන්නනවා අර මුලින් අමුණගත්ත පබළු වලින් එකින් එක මෙහෙට ඇදගෙන කොහොමද අපි මේක ගොතාගෙන යන්නේ කියලා. ඉතින් චේන් ස්ටිච් එක විතරයි අපි මෙතනදී පාවිච්චි කරන්නේ. ඔයාලා චේන් ස්ටිච් එක කරන්න දැනටමත් දන්න නිසා ඒකින් නිර්මාණයක් තමයි මේ කරන්නේ. ඉතින් මේකෙන් බ්‍රේස්ලට් එකක් විදිහට හදා ගන්නත් පුළුවන්. ඔයාලගේ නිර්මාණශීලීත්වය අනුව ඔයාලට කැමති විදිහට මේකෙන් නිර්මාණ කරගන්න පුළුවන්. හරි මම දැන් මට අවශ්‍ය චේන් ටික ගොතලා ඉවරයි. ඔන්න දැන් මම හිමින් සීරුවේ එක පර්ල් එකක් පහලට ඇදලා ගත්තා මෙන්න මේ විදිහට. ඒක ගන්නකොට පොඩ්ඩක් නූලේ මෙහෙම පැටලෙනවා. ඉතින් ඒක ෂේප් එකේ අතින් පැටලිල්ල ලියාගෙන ඔයාලා මේ විදිහට මේ හදාගෙන පර්ල් එක ලං කරගන්න. ඊට පස්සේ මේ නූල් පොටවල් තුනම ඇදලා අරගෙන තමයි අපි දිගටම ස්ටිච් එක කරගෙන යන්න ඕනේ. චේන් ස්ටිච් එක තමයි කරන්නේ. ඉතින් මෙතනදී ඔයාලට මොනවා හරි ගැටලුවක් ඇති වුණොත් කමෙන්ට් එකක් දාලා මගෙන් අහන්න. මම ඔයාලට ඒකට උත්තරයක් මට ෆ්‍රී වෙලාවක අනිවාර්යයෙන්ම දෙනවා. අලුතෙන්ම ගොතන්න ගත්ත කෙනෙක් ළඟ මෙන්න මේ නූල් වර්ගය නැති වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔයා මේකට වූල් ගන්න. වූල් දෙකක් අරගෙන එක වූල් එකක කෙලවරකට පබළු ටික අමුණගෙන යන්න. ඊළඟට අනිත් වූල් එක ගන්න. ඊට පස්සේ මේ දෙකම එකට තියලා ඔයා මුලින්ම ඔයාට අවශ්‍ය දම්වැල් ගාන ගොතා ගන්න. ඊට පස්සේ හිමින් සීරුවේ පබළුව මෙහාට අරගෙන ගැප් එකක් තියලා ගොතාගෙන යන්න. මම මෙතනදී නම් ස්ටිච් 8ක් නෙමෙයි 10ක් 8ක් ගන්නත් පුළුවන්. මම මෙතනදී 10ක් යොදාගත්තා. පර්ල් එක දාලා චේන් ස්ටිච් 10ක් කරගන්න ඕනේ. 10ක් හෝ 8ක් හෝ 5ක් හෝ ඔයා කැමති විදිහට පර්ල්ස් වැඩිපුර අවශ්‍ය නම් 5 වගේ දාගෙන යන්න පුළුවන්. මේ මම කියන ඒවා තේරෙන්නේ නැත්නම් අහන්න. ඔයාට අවශ්‍ය ප්‍රමාණයට පබළු දාලා ගැප් එකක් තියලා ගොතලා ඉවර වුණාට පස්සේ ඔයා මුලින් ගොතලා ඉවර කරේ අර ස්ටිචස් 15ක් හරි 20ක් හරි 25ක් හරි අන්න ඒ විදිහට ගොතලා අවසන් කරන්න. මේ ස්ටිච් එක අවසන් කරන විදිහ දන්නේ නැත්නම් මගේ පළවෙනි වීඩියෝ එක බලන්න. ඉතින් මේක චුටි බබාලගේ කොන්සර්ට් වලට වගේ ගන්නත් පුළුවන් මේ වගේ නිර්මාණ හදලා. ඉතින් ඉස්කෝලේ යන බබෙක්ට නම් මේක මුලින්ම ඉගෙන ගන්නව නම් මේක හරිම පහසුවෙන් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මේ වගේ චූටි නිර්මාණ මුලින් කරලා අපි සංකීර්ණ නිර්මාණ වලට ඉස්සරහට යමු. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඒ වගේම ඔයා තව දුරටත් මගේ වීඩියෝස් බලන්න කැමති නම් මේක subscribe කරන්න. එහෙනම් තව වීඩියෝ එකකින් හම්බෙමු. bye